ඉතින් ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. අදත් හොඳ වැදගත් මාතෘකාවක් අපි අරගෙන ආවා කතා කරන්න. දැන් අපි දැක්කා සිරි දළදා වන්දනාව. ගෞතම බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අවුරුදු මම හිතන්නේ 16කට පස්සේ අන්තිම වතාවට දළදා වහන්සේ ප්‍රදර්ශනය කරේ 2009 වර්ෂයේ. ඔන්න දැන් මේ පවතින ආණ්ඩුව අනුර කුමාර සනායක රජය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැදිහත් වීමෙන් නැවත වතාවක් දළදා ප්‍රදර්ශනයක් කරන්න ඕන කියලා තීරණය කළා. දැන් ඒක සිද්ධ වෙමින් පවතිනවා. දැන් ඒකත් එක්ක අපි දැක්කා නුවර දැන් දළදා මාලිගාවට විශාල කියන්නේ අපිට හිතා ගන්න බැරි තරම් විශාල ජන සංඛ්‍යාවක්, ලක්ෂ සංඛ්‍යාත විශාල ජන සංඛ්‍යාවක් දැන් නුවරට දළදා මාලිගාවට ප්‍රදේශයට ඇදෙමින් ඉන්නවා. මම හිතන්නේ ඒ සංවිධායක මණ්ඩලය දළදා මාලිගාව ඇතුළු ඒ සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා මේ නියමිත දවස් ගාන ඇතුළත අටුම ගානේ ලක්ෂ 15ක්වත් සෙනගක් මේ දළදා වන්දනාවට සහභාගී වෙයි කියලා. ලක්ෂ 15ක් වෙනකොට ලක්ෂ 20ක් වෙන්නත් පුළුවන්. එතකොට අපි දැක්ක නිවුස් වලට එහෙම කියනවා සාමාන්‍යයෙන් මේ පොලිමේ යනකොට එක තප්පරයක දළදා වහන්සේ දිහා බලලා වඳින්න මේව වන්දනාමාන කරන්න එක තප්පරයකට 3 දෙනෙක්ට වගේ තමයි අවස්ථාව ලැබෙන්නේ. හරි. ඈත තියා අනිත් අයට පුළුවන් මේක දළදා කරඬුව ප්‍රදර්ශනය වෙනවා හැමෝටම පේනවා. නමුත් අර ඒක ඉස්සරහට ගිහලා ළඟට ගිහිල්ලා හරි විදිහට වන්දනාමාන කරන්න තප්පරයකට 3 දෙනෙක්ට වගේ එහෙම කාලයක් තමයි ලැබෙන්නේ. ඒක ඉතාම අඩු කාලයක් ලැබෙන්නේ. හරිද? විශාල ජන සංඛ්‍යාවක් තෙරපෙනවා තෙරපි. ඒ කියන්නේ පාරේ ඉඳලා කිලෝමීටර් ගාණක් ඈත ඉඳලා පෝලිං වල ඉඳගෙන දවස් ගණන් නිදි වරාගෙන ඉඳගෙන ඒ විදිහට සෑහෙන දුකක් විඳලා තමයි දළදා වහන්සේ වඳින්න දෙන්නේ. හරි ඒක කමක් නැහැ කියමුකෝ. තමන්ගේ ජීවිතේ එක වතාවක් සාමාන්‍යයෙන් එකම එක අවස්ථාවක වගේ තමයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දන්ත ධාතුන් වහන්සේ කෙනෙක් වන්දනා කරන ජීවමාන බුදුන් වහන්සේ දකිනවා වගේ තමයි ඒක හරි. එතකොට දැන් අපි දැක්ක දැන් සමහර තැන්වල තෙරපෙනවා මිනිස්සුව ගාල් කරලා තියෙනවා ගේට්ටු කඩාගෙන ඉන්න හදනවා මිනිස්සු කෑ ගහනවා. එතන නොගැලපෙන දෙයක් බෞද්ධයන්ට සහ විශේෂයෙන්ම දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන දළදා වහන්සේ වැඩ ඉන්න තැන මේ දළදා මාලිගාවට නොගැලපෙන දේවල් එතන සිද්ධ වෙනවා. කලබ ගෑන් යම් බැන ගන්නවා තෙරපෙනවා මිනිස්සු ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් එතකොට ওই සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. දැන් මේක සිංහල බෞද්ධ රටක් අපිලා ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් කියලා කියනවා හැමෝම. තවත් ජාතීන් ඉන්නවා තරම් හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන්. හරි ඒක බෞද්ධ රටක්. බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. රටේ ජනගහණයෙන් බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාව. සිංහල බෞද්ධ කියලා කියන රටේ ඇයි ආණ්ඩුව මොකක් වුණත් NPPද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද රනිල් වික්‍රමසිංහද සජිත් ප්‍රේමදාසද මොන ආණ්ඩුව තිබුණත් ඇයි මේ සිංහල බෞද්ධ රටේ බහුතරයක් සිංහල බෞද්ධයෝ ඉන්න අනිත් අයට අදාළව අනිත් ඕනම කෙනෙකුට ඇයි අඩුම ගානේ අවුරුද්දක් ඒ කියන්නේ අවුරුද්දකට එකපාරක්වත් එහෙම නැත්නම් අවුරුද්දකට උදාහරණයක් ගත්තොත් අවුරුද්ද එක මාසයක් පුරාවටම මිනිස්සුන්ට දළදා වහන්සේ වන්දනා කරන්න අවස්ථාවක් දෙන්න බැරියයි. දැන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ දළදා වහන්සේ ඉන්නවා. අනුරාධපුර ජයශ්‍රී බෝසම්බුදු වහන්සේ වැඩ ඉන්නවා. මේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවල. හරි. ඒකට බෞද්ධයන්ට ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා ළඟටම ගිහිල්ලා තමන්ගේ නළල තියලා වැඳලා පසඟ පිහිටවල වැඳලා ඒ ආශිර්වාද ගන්න මොකක් හරි බුද්ධ ශක්තියක් ගන්න ඇයි අවස්ථාව ලබා දෙන්න බැරි? අපි දකිනවා වෙන රටවල් වල රාජ්‍ය නායකයෝ ආවම නැත්නම් අපේ රටේ රාජ්‍ය නායකයෝ ඇමතිවරු ජනාධිපතිවරු තානාපතිවරු හරි එතකොට විදේශිකයන්ට ආවම දළදා වහන්සේ ළඟට ගිහිල්ලා වඳින්න අවස්ථාව දෙනවා. එතකොට අපි දැක්කා ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයේ වැඩ ශ්‍රී මහා බෝධින් වහන්සේලාටත් තියෙනවා මේ උඩමළුවට ගිහිල්ලා ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඒ ශාකයට තමන්ගේ නළල තියලා ළඟටම ගිහිල්ලා වඳින්න අවස්ථාව ලැබෙන්නේ මේ අපි කියනවා VIP ලා විශේෂයෙන්ම රාජ්‍ය නායකයෝ විදේශ රාජ්‍ය නායකයෝ රටේ ඇමතිවරු විදේශිකයෝ ඔය වගේ VIP ලා තමයි ලැබෙන්නේ. හැබැයි මේ උපතින්ම බෞද්ධ වෙච්ච මිනිස්සු ඉන්න රටේ අතිමහත් බහුතරයක් සිංහල බෞද්ධයින් රටේ සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට මේ අවස්ථාව ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. දැන් මේ පාරක් ලැබිලා තියෙන අවුරුදු 16කට පස්සේ. ඇයි මිනිස්සුන්ට ඒ අවස්ථාව දෙන්න බැරි? මිනිස්සුන්ට මොනතරම් අපි දන්නවා අද මේ වර්තමානයේට මිනිස්සු විශාල ප්‍රශ්න කන්දරාවකින් තෙරපමින් පීඩා විඳින්න ඉන්න මුළු රටම ලොකු ප්‍රශ්න කන්දරාවක තාමත් තියෙන රට බංකොලො. ඒකට අපි සමහරට ගොඩක් වෙලාවට මේ රජය බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන දළදා ප්‍රදර්ශනයක් කළා මේ අවශ්‍ය ආශිර්වාදය ලබා ගන්න. මේ මොකක් හරි තියෙන බුද්ධ ශක්තිය මොකක් කරන ඔපෙනන බලවේගවල ආශිර්වාදයක් රටේ ජනතාවට රටේ නායකයන්ට මේ හැමෝටම ලබාගෙන රට සෞභාග්‍යමත් කිරීමේ අරමුණෙන් තමයි මේ දෙක නැතුනේ. අමාරුකට මේක කරන්නේ. කොහොම හරි අවුරුදු 16කට පස්සේ හරි දළදා ප්‍රදර්ශනයක් කරන්න ගත්ත තීරණය ඊටාම හොඳයි. ඊටාම විශේෂ තීරණයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේක එක දිගට කරන්න බැරි? නැත්නම් අවුරුද්දක් පුරාවට කරන්න බැරි? දැන් බුදුරජාණන් වහන්සේගේ පාද සලකුණ තියෙනවා ශ්‍රී පාද ස්ථානේ. එතනට මිනිස්සු අවුරුද්දකට සැරයක් මාස කිහිපයක් ඒ ශ්‍රී පාද සීසන් එකේදී ගිහිල්ලා වන්දනා කරනවා. හරි. අනිත් පන්සල් වලට යනවා. ඇයි එතකොට
දළදා වහන්සේ ගාවට ගිහිල්ලා නල්ල තියලා වඳින්න නැත්නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා මිනිස්සුන්ට නල්ල තියලා බෞද්ධ වෙන්නම ඕනේ නැහැ. රටේ ඕනම මිනිස්සෙකුට සිංහල දෙමළ මුස්ලිම් ඕනම මිනිස්සෙකුට ගිහිල්ලා ඒ විශ්වාසයේ තියෙන ඇදහිල්ලට ඕනම කෙනෙක්ට ගිහිල්ලා ඇයි ඒ විදිහට වන්දනා කරලා ගන්න අවස්ථාව දෙන්නේ නැත්තේ? අපි දන්නවා මේ රටේ ජනගහණයෙන් මම හිතන්නේ අතිමහත් බහුතරයක් 85%කට වැඩිය ඉන්නේ ලෙඩු. මිනිස්සු කායිකව මානසිකව ලෙඩ වෙච්ච මිනිස්සු දුර්වල වෙච්ච මිනිස්සු මේක මේ රටේ ගොඩක් ලෙඩු. ඒක මේ රටේ මේ දියුණුවට බාධා වෙන්න ප්‍රධාන හේතුවක්. හරි. විවිධ ප්‍රශ්න තියෙනවා. හරි. එතකොට මේ මිනිස්සුන්ට ඇයි ගිහිල්ලා මේ අවස්ථාව ගන්න බැරි? ඇයි කලින් තිබ්බ ආණ්ඩු මේක කරේ නැත්තේ? යම් කලින් යුද්ධ කාලේ එහෙම හේතු තිබ්බා සාධාරණ යුද්ධ තිබුණා. එහෙම තිබුණා. හැබැයි දැන් යුද්ධයක් නැහැ. එහෙම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි. ඒතර මිනිස්සුන්ට පවතින රජයේ මොකක් වුණත් රාජ්‍ය නායක කවුරුම මිනිස්සුන්ට අවස්ථාව ලබා දිය යුතුයි කියන එක තමයි අපි හිතන්නේ. ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දළදා වහන්සේ ඉස්සරහට යද්දී එතකොට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උඩමළුවට යනකොට මිනිස්සු අපි උදාහරණයක් ගත්තොත් පිළිසිදු වෙලා යන්න ඕනේ. හරි. මත්පැන් බීලා මත්ද්‍රව්‍ය අරගෙන සිහිය විකල් කරන් එහෙම යන්න බෑ. විශේෂයෙන්ම පිළිසිදුව ඉන්න ඕනේ. හිත පිළිසිදුව තියෙන්න ඕනේ. ගත පිළිසිදුව තියෙන්න ඕනේ. හරි. ඒතර කාන්තාවන්ට ඒ තමන්ගේ සනීප ආරක්ෂක ඒ දවස්වලදී එහෙම යන්න බැරි අවස්ථා තියෙන ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. හරි. ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්න තියෙන පුළුවන් කෙනෙකුට පුළුවන් ළඟට ගිහිල්ලා පහර එල්ල ගන්න එහෙම පහර එල්ලීමේ අවධානමක් තියෙනවා. හැබැයි ඒවට අපි කියනවා ප්‍රිකෝෂන්ස් ගන්න පුළුවන්. පූර්ව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ආරක්ෂාව සලසන්න ඕන තරම් රටේ ආරක්ෂක අංශ තියෙනවා. හරි. මිනිසුන්ගේ පිරිසුදුභාවය ඒවා පරීක්ෂා කරන්න ක්‍රම තියෙනවා. ඒ එන මිනිස්සයා ගිහිලාද ඉන්නේ නැත්නම් මොකක් හරි වෙන මානසිකත්වයකින් කියලා බලන්න ක්‍රම තියෙනවා. තාක්ෂණයේ තියෙන ඕන තරම්. ඒකට ඒ යම් මොකක් හරි සිස්ටම් එකක් හදලා යම් අපි කියන රෙගියුලේෂන්ස් රෙගුලාසි නැත්නම් මොන හරි සීමා කිරීම වලට යටත්ව මිනිසුන්ට අඩුම ගානේ අවුරුද්දකට මාසයක්වත් නැත්නම් මාස දෙකක්වත් අර ශ්‍රීපාද යනවා වගේ මිනිසුන්ට ගිහිලා නිදහසේ වඳින්න පුදන්න දළදා වහන්සේගේ ආශිර්වාදය ගන්න ශ්‍රී මහා බෝධි වහන්සේගේ ආශිර්වාදය ගන්න එතන නල්ල තියලා වැඳලා තමන්ගේ ශරීරයට ආශිර්වාදයේ ශක්තිය ගන්න අවස්ථාව දෙන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට අපි දැන් එහෙම ඒ වගේ දෙයක් මේව කරන්න බැරි දේවල් නෙවෙයි. මේක තාම ප්‍රායෝගිකව ක්‍රම හදලා කරන්න පුළුවන් දේවල්. එහෙම කරනවා නම් ඔය විදිහට ඔය දැන් අපි මේ දවස් දක්නේදී විශාල තෙරපීම් ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට දවස් ගණන් තිස්සේ පෝලිං වල ඉඳගෙන පාරවල් අයිනේ බුදියගෙන ටොයිලට් ෆැසිලිටිස් නැති වෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, ආහාර ප්‍රශ්න එන්න පුළුවන්, පොඩි ළමයි කුඩා දරුවන්ව තියාගෙන ළමයි දුක් විඳිනවා. සමහර තෙරපීම්දී මිනිස්සුන්ට තුවාල වෙන්න පුළුවන්, සමහරට මරණයන් පවා සිද්ධ වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දැන් මිනිස්සුන්ට මේ අවුරුදු ගානකට සැරයක් අවුරුදු 16කට 20කට සැරයක් මෙහෙම අවස්ථාව දෙන්න නිසා තමයි මුළු රටේම මිනිස්සු එක තැනකට එකපාර එකතු වෙන්නේ. මේ පොරකන්නේ. එහෙම වුණාම තෙරපීම්ක් තියෙනවා. හරිනේ අර මක්කම වගේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ. අර වගේ අවස්ථාවක් දෙනවා නම් මිනිස්සුන්ට නිදහසේ Tamante අවුරුද්ද ඇතුළත ඒ දින වෙන් කරගෙන කාලයක් වෙන් කරගෙන පවුලෙත් එක්ක ගිහිල්ලා නිදහසේ වන්දනාමාන කරලා දළදා වහන්සේ කියලා ශ්‍රී මහා බෝධි වහන්සේගේ ආශිර්වාදය අරගෙන Tamante දෙයක් නැත්නම් යන තැනකට දෙයක් කරගන්න පුළුවන්. අන්න එතකොට ඔය වගේ ඔය තෙරපෙනවා වගේ ඔය ට්‍රැෆික් ඇති වෙනවා වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. රජයටත් හොඳයි, රටේ නායකයටත් හොඳයි, මිනිස්සුන්ටත් හොඳයි. සමස්තක ඉරගත්තොත් එහෙම මුළු රටටම ඊටාම හොඳයි කියන කාරණාව කියනවා අපිට කියන්නේ. ඒ නිසා අපි හිතනවා ඒක කරන්න පුළුවන් දෙයක්, ඒක කළ යුතු දෙයක්. ඒ නිසා මේක බලධාරීන්ගේ අවධානය යොමු යුතු කාරණාවක් කියලා අපි හිතනවා. ඒ නිසා තමයි අපි කල්පනා කරේ අද වෙනස් පැත්තෙන් හිතලා මේක ගැන කතා කරන්න ඕන කියලා. කොහොම හරි අවුරුදු 16කට පස්සේ හරි දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන්න, මිනිස්සුන්ට වන්දනාමාන කරන්න, ආශිර්වාද ලබා ගන්න අවස්ථාව දීපෙක ඉතාමත්ම හොඳයි, හොඳ තීරණයක්. හැබැයි අපි කියපු යෝජනාවත් බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා ඒ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හැම දිනාටම ಜಾති ආගම් කුල මොළ ભેදයකින් තොරව හැම දිනාටම යහපතක් සිද්ධ වෙලා අවසානයේ මුළු රටටම යහපතක් සිද්ධ වෙයි කියන එක තමයි අපි හිතන්නේ.